අපිට මේක charge කරගත්තට පස්සේ volt 12.6ක volt party box එකක් වගේ හදනකොට අපිට මේ battery pack එක මාර විදිහට වටිනවා. හායි යාළුවනේ මම අද ඔයාලට අලුත් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. මේක ඔයාලට ගොඩක් වටී කියලා මම හිතනවා. මේකෙන් අපි බලමු කොහොමද මේ වගේ rechargeable battery pack එකක් හදාගන්නේ කියලා 12 volts. අපිට මේක rechargeable විදිහට තමයි අපි මේක හදාගන්න. එතකොට අපිට නැවත මේක charge කරලා use කරන්න පුළුවන්. ඒ වගේම ලොකු capacity එකක් වෙනකන් අපිට මේ battery pack එක හදාගන්න පුළුවන් අපිට අවශ්‍ය ප්‍රමාණයට. අපි මේ පැක් එක හදන්න use කරන්නේ මෙන්න මේ වගේ 18650 lithium ion battery cell. මම ඔයාලට දැන් මේ cell එක ගැන පැහැදිලි කරන්නම්. මේ සෙල් එකක් අපිට ලං කරලා බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් ඉස්සරහින්ම ගහලා තියෙනවා මේකේ MHA කියලා. ඒ කියන්නේ මේකේ කැපැසිටි එක. දැන් මේ මගේ අතේ තියෙන බැටරි එක මිලි ඇම්පියර් 2000ක කැපැසිටි එකක් තියෙන බැටරි එකක්. ඒ වගේම මේකේ වෝල්ටේජ් එක වෙන්නේ 3.7 වෝල්ට්. ඒ කියන්නේ මේකේ normally වෝල්ටේජ් එක. එතකොට අපිට මේක සාමාන්‍යයෙන් වෝල්ට් 4.2ක් වෙනකම් ෆුල් charge කරන්න පුළුවන්. ඒ වගේම වෝල්ට් 3ට වඩා බස්සන්න හොඳ නෑ මේ වගේ බැටරි. ඒ කියන්නේ 18650 බැටරි වෝල්ට් 3කට වඩා බැස්සුවොත් බැටරි අනිවාර්යෙන් ඩෙඩ් වෙන්න බලනවා. ඒ වගේම මම මේ බැටරි පැක් එක හදන මේ වගේ සෙල් 6ක් යූස් කරන මේ සෙල් 6 පාස් කරලා තියෙන විදිය ගැන මම ඔයාලට ඩයග්‍රෑම් එකක් සහිතව පැහැදිලි කරන්නම්. එතකොට මේකේ අපිට මේ සෙල් ඒ කියන්නේ දෙක පැරලල් කරලා ඒ සෙල් තුන තමයි සීරීස් කරලා තියෙන මේ බැටරි පැක් එකේදී මේ පැක් එක charge කරන්න අපිට අනිවාර්යයෙන් BMS එකක් යොදා ගන්න වෙනවා. ඒකින්ද මම මේ හැම ජොයින්ට් එකකින්ම ඒ කියන්නේ අපි දන් රින එකට පාස් කරන හැම ජොයින්ට් එකකින්ම වයර් එක ගානේ අරගෙන තියෙනවා. එතකොට මේන්ලි අපිට මේකෙන් ප්ලස් ලයින් එකයි මයිනස් ලයින් එකයි බැටරි ඒ කියන්නේ 12 volts out වෙන දෙකයි ඊට පස්සේ 7.4 volt out වෙන output එකකින් එකක් ගන්න ඕනේ එක වයර් එකක්. ඒ වගේම 3.7 volt out වෙන තැනින් තව වයර් එකක් ගන්න ඕනේ. මම මේක පාස් කරන විදිය ඔයාලට පැහැදිලි කරන්නම් ඩයග්‍රෑම් එකක් සහිතව. මේ බැටරි පැක් එක හදන්න මම මෙන්න මේ 10 ampere BMS එක තමයි use කරන්නේ. ඔයාලට මේක මේ ampere එකම ගන්න කියලා එකක් නැහැ. ඔයාලා use කරන බජට් එක අනුව ඔයාලට ඕන ampere ගාන ගලපලා ඒ BMS එක ඔයාලා තෝරගන්න ඕනේ. එතකොට මම මෙතනදී ampere 10ක එකක් use කරේ. මම මෙතනදී බැටරි 6ක් තමයි use කරන්නේ. එතකොට සාමාන්‍ය මිලි ampere 4000ක විතර බැටරි පැක් එකක් තමයි මම හදන්න ඉන්නේ. ඒකින්ද මේ ampere 10ක මට හොඳටම ඇති. ඒක තමයි මම මේක ගත්තේ. මේකේ මේ තියෙන connection පිළිබඳව මම ඩයග්‍රෑම් එකක් අරන් ඔයාලට පැහැදිලි කරන්නම්. එතකොට මේක පිටිපස්සෙන් මම ඩබල් ටේප් කැල්ලක් ගහලා තිනවා මේ බැටරි පැක් එකට මේක අලව ගන්න. මොකද මම මේක ෆුල් සීල් කරලා කඩේ විකුණන්න තියෙන බැටරි පැක් එකක් විදිහටම තමයි හදන්න යන්නේ. ඒ විදිහට හැදුවොත් ඔයාලට යූස් කරන්න පුළුවන් සෑහෙන කාලයක් කිසිම ඩැමේජ් එකක් නැතුව බැටරි පැක් එකට. හරි යාළුවනේ මේ තියෙන්නේ මම කිව්ව සර්කිට් ඩයග්‍රෑම් එක. මේ ඩයග්‍රෑම් එකට තමයි අපි බැටරි පැක් එක හදන්නේ. එතකොට අපේ මෙතන රූප සටහනේ ඔයාලට බලා ගන්න පුළුවන් ඇම්පියර් 20ක BMS එකක් තියෙනවා. ඔයාලට මේකෙදි ඔයාලා බැටරි පැක් එකේ ඔයාලා පාවිච්චි කරන උවමනාව අනුව බැටරි පැක් එක හදන්න ගන්න BMS එකේ ඇම්පියර් ගාන වෙනස් කරගන්න පුළුවන්. එතකොට ප්‍රධාන වශයෙන් ඔයාලට පේන ඇති බැටරි දෙක සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙනවා. ඊටු ටික තමයි අපි ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ කියන්නේ බැටරි දෙක රින්ට රින දන්ට ධන විදියට සම්බන්ධ කරගෙන එහෙම හදාගත්ත බැටරි සෙල් එහෙම හදාගත්ත බැටරි දෙකේ කොටස් තුන තමයි දන්ට රින විදියට සීරියස් කරලා තියෙන්නේ. එතකොට ඔයාලට පේන ඇති පළවෙනි බැටරි රින එක යනවා B රින එකට. ඊට පස්සේ අන්තිම බැටරි එකේ ධන එක යනවා 12.6 වෝල්ට් කියන තැනට. ඊටු දෙකට තමයි මම අර කිව්ව විදියට B1 B2 කියන සඳහන් කරලා තියෙන 3.7 වෝල්ට් එකයි ඒ කියන්නේ 4.2 වෝල්ට් එකයි 8.4 වෝල්ට් කියන ඔප්ෂන් දෙකට යන්නේ මෙන්න මේ විදියට. එතකොට අපි BMS එක පාවිච්චි කරනකොට අපිට ලැබෙන ප්‍රොටෙක්ෂන් දෙක තමයි ඕවර් චාර්ජින් ප්‍රොටෙක්ෂන් තියෙනවා. ඒ වගේම ඕවර් ඩිස්චාර්ජින් ප්‍රොටෙක්ෂන් තියෙනවා. බැලන්ස් බැටරි චාර්ජින් කියලා තියෙනවා. ඒ ඔප්ෂන් තුනම තියෙනවා. BMS එක අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඔයාලා 18650 බැටරිස් වලින් බැටරි පැක් එකක් හදනවා නම් ඔයාලා බැටරි පැක් එකක් හදන්න ඉන්නවා නම් මෙන්න මේ රූප සටහනේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. එතකොට ඔයාලට මේක බලාගෙන මේකේ තියෙන විදිහට බැටරි වයරින් කරගන්න පුළුවන්. ඔයාලගේ බැටරි පැක් එකේ කැපැසිටි එක වැඩි කරගන්න ඕන නම් ඔයාලට මේකේ තියෙන විදිහටම බැටරි ඒ කියන්නේ සමාන්තරගතව සම්බන්ධ කරපු බැටරි ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ නිදි බැටරි දෙකනේ අමුණලා තියෙනවා. ඔයාලට බැටරි 3 හරි 4 හරි අමුණන්න පුළුවන්. ඒ අමුණන බැටරි ප්‍රමාණය ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාලා ටිකක් ලොකු ලෝඩ් එකක් අදින එකකට මේ බැටරි පැක් එක යූස් කරනවා නම් උදාහරණයක් විදිහට අපි ඉන්වර්ටර් එකකට යූස් කරනවා නම් ඉන්වර්ටර් එකක් තියෙන සාමාන්‍ය ඇම්පියර් 20 30 අදින වෙලාවල් තියෙනවා. එතකොට ඒ වගේ එකට ඔයා අනිවාර්යෙන් ඇම්පියර් 40කවත් BMS එකකට යන්න ඕනේ. මේ වගේ 20ක ඇම්පියර් 20 BMS එකකින් ඒ වැඩේ කරන්න බෑ. එහෙම කරන්න ගියොත් එimhe අනිවාර්යෙන්
BMS එක පිච්චෙනවා. ඒ ෂෝට් වෙන වෙලාවට බැටරි ෂෝට් වුණොත් ගිනි ගන්න උනත් පුළුවන්. ඒකෙන්ද ඔයාලා 18650 බැටරිස් පාවිච්චි කරද්දී ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඔයාලා දැකලා ඇති කඩේ ගන්න තියෙන බැටරි පැක් හදන්න මෙන්න මේ වගේ ස්ලීවින් එකක් යාලා යූස් කරනවා. මාත් මේ බැටරි පැක් එක හදන්න මෙන්න මේ ස්ලීවින් එක යූස් කරන මේක ලොකු මිලක් එන්නේ නැහැ. මේක සාමාන්‍ය අඩියක් අපිට ගන්න පුළුවන් රුපියල් 120ක වගේ මිලකට. මේක යූස් කරාම බැටරි පැක් එක ඩැමේජ් එකක් වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. මම මේ ආකාරයට BMS එක බැටරි පැක් එක අයිනකට වෙන්න තමයි සම්බන්ධ කරගන්නේ. මොකද මට අවුට්පුට් වයර් දෙක එළියට ගන්න ලේසි හින්දා. ඔයාලා මේකෙදි වයර් විදියට පාවිච්චි කරන්න ටිකක් ගේජ් එක වැඩි වයර්. මම මේකෙදි යූස් කරන්නේ කම්පියුටර් පවර් සප්ලයි එක වයර්. මොකද කම්පියුටර් පවර් සප්ලයි එකක් කියන්නේ සාමාන්‍යයෙන් ලොකු ඇම්පියර් එකක් ගමන් කරන පවර් සප්ලයි එකක් හින්දා හොඳ ගේජ් එකක් තියෙන වයර් තමයි ඒවල යූස් කරලා තියෙන්නේ. ඔයාලා ටිකක් හොඳ මහත වයර් ටිකක් මේකට යූස් කරන්න. ඔයාලත් යාළුවනේ මෙන්න මේ විදිහට හොඳට ඊයන් තියලා මේක පාස්ස ගන්න. B රින කියලා ගහලා තියෙන අපේ බැටරි එකේ 12 volts රින එක. ඒ වගේම ධන එකයි රින එකයි මුලින්ම මම පාස්ස ගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ B1 සහ B2 කියලා සඳහන් කරලා තියෙන පොයින්ට් දෙකට වයර් දෙක පාස්ස ගන්න විතරයි. ඊට පස්සේ මේ P+P- කියලා තියෙන අපේ ප්‍රධාන අවුට්පුට් එක සහ මේක charge කරන්න අපි ඉන්පුට් එක දෙන්න ඕන ඉතන්ට. ඉතන්ට ටිකක් ගේජ් එකකින් වැඩි ටිකක් මහත වයර් එකක් පාස් වෙන තරමට හොඳයි. TT වයර් එකක් වුණත් මේකදී ප්‍රශ්නයක් නැහැ. හරියාවලන් දැන් මම වයර් ටික පාස් කරගෙන ඉවරයි. දැන් අපිට ප්‍රධාන අවුට්පුට් වයර් දෙක තමයි පාස් ගන්න තියෙන්නේ. ඊට කලින් මම ඔයාලට පැහැදිලි කරන්නම් මෙන්න මේ කවර් එක මේකට දාගන්න විදිය. බැටරි පැක් එක මෙන්න මේ කවර් එක ඇතුළට දාගෙන අපිට මේකට හොට් එයාර් එකක් අල්ලන්න ඕන. ඔයාලම හොට් එයාර් ස්ටේෂන් එකක් හරි හොට් ගන් එකක් හරි තියෙනවා නම් ඒකෙන් හීට් එක පොඩ්ඩක් අඩු කරලා අල්ලලා ඔයාලට මේ පැක් එක මේකට සීල් කරගන්න පුළුවන් බැටරි පැක් එකට. එහෙම නැත්නම් ඔයාලගේ ගෙදර ලිපක් තියෙනවා නම් ඒ කියන්නේ ගෑස් ලිප වගේ තියෙනවා නම් ගෑස් එක උඩින් ලිප අඩුවම කරලා උඩින් ලාවට ඇල්ලුවා ගමන් ඕක බැටරි පැක් එකට ගානට අල්ලලා හිටිනවා. මාත් මෙතනදී වීඩියෝ එකට ඒක ඇල්ල අරගත්තේ නැහැ. මාත් ගෑස් එකෙන් තමයි මේ වැඩේ කරගත්තේ. මං ගා හොට් එයාර් ස්ටේෂන් එක නැති හින්දා ඔයාලට ඒ විදිහට කරගන්න පුළුවන්. ඊට කලින් ඔයාලා මේ විදිහට අනිවාර්යෙන් මේ වයරින් ටේප් එක පාවිච්චි කරලා සම්පූර්ණයෙන්ම සීල් කරගන්න බැටරි පැක් එක. නැත්නම් මේක ඇතුළේ වතුර ගියොත් එම් බැටරි මලකට කාලා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒකින්ද මේ විදිහට සීල් කරගෙන ඔයාලා කවර් එක දාලා හීට් එකට අල්ලලා කවර් එක සීල් කරගන්න බැටරි පැක් එකට. හරියාලනේ මම දැන් බැටරි පැක් එක සම්පූර්ණයෙන්ම හදාගෙන ඉවරයි. ඔයාලට පේන ඇති කඩේ විකුණන්න තියෙන බැටරි පැක් එකක් වගේම පෙනුමට සහ ලස්සනට මේ බැටරි පැක් එක නීට් එකට තියෙනවා. ඔයාලත් මෙන්න මේ විදිහට වැඩේ කරගන්න. එතකොට ඔයාලට සෑහෙන කාලයක් යූස් කරන්න පුළුවන් ප්‍රීමියම් ලුක් එකකුත් තියෙනවා. දැන් අපි බැටරි පැක් එකේ අවුට්පුට් වෝල්ටේජ් එක මල්ටිමීටර් එක හරහා චෙක් කරලා බලමු. ඒ වගේම අපි මේකට ලෝඩ් එකක් සම්බන්ධ කරලා බලමු බැටරි පැක් එක සාර්ථකව වැඩ කරනවද කියලා. දැන් මම මගේ මල්ටිමීටර් එකේ DC වෝල්ට් 20 රේන්ජ් එකට දාගෙන තියෙනවා. මේක 12 volts බැටරි පැක් එකක් හින්දා ඔයාලට බලා ගන්න පුළුවන් වෝල්ට් 11.87ක වෝල්ටේජ් එකක් තියෙනවා. මොකද මේ බැටරි එක දැන් මේ වෙලාවේදී බැහැලා තියෙන්නේ. නැත්තම් ෆුල් charge වුණාම අපිට වෝල්ට් 12.6ක් ගන්න පුළුවන් මේ බැටරි පැක් එකෙන්.
මම දැන් ඔයාලට මේ බැටරි පැක් එකේ charge කරගන්න විදිය ගැන පැහැදිලි කරන්නම්. ඔයාලට සාමාන්‍යයෙන් වෝල්ට් 12.6ක අවුට්පුට් එකක් තියෙන ඇම්පියර් එකක හෝ දෙකක වගේ පවර් සප්ලයි එකක් තිබ්බම ඇති. ඇම්පියර් එකක් තිබ්බම හොඳටම ඇති මේ මම හදපු මේ බැටරි පැක් එකේ charge කරන්න. කෙලින්ම මේ වෝල්ටේජ් එක බැටරි charging ඒ කියන්නේ auto cut off එහෙම කිසිම සර්කිට් එකක් ඕනේ නැහැ. මොකද අපි BMS එක දාලා තියෙන හින්දා direct අපිට 12.6 වෝල්ට් දීලා අපිට බැටරි පැක් එකේ charge කරගන්න පුළුවන්. අපේ වැඩේ සාර්ථකයි හොඳට ඔයාලට පෙනෙන VIP සර්කිට් එකත් වැඩ කරනවා. දැන් මම ඔයාලට ඊළඟට තව PCB එකකට පවර් එක දීලා පෙන්නන්නම් කොහොමද වැඩ කරන්නේ කියලා. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. ඔයාලා මේ බැටරි පැක් එකක් හදනවා නම් හදලා තියාගන්න. මොකද මම ඊළඟට අපේ channel එකේ අරන් එනවා පාටි බොක්ස් එකක් හදාගන්නේ කොහොමද කියලා ගෙදරින් ධම්ම. සුපිරි පාටි බොක්ස් එකක් හදන මයික් ගහන්න පුළුවන් කැරෝගේ සින්දු කියන්න පුළුවන් සුපිරි පාටි බොක්ස් එකක් හදන වීඩියෝ එකක් ඉස්සරහට එන්න තියෙනවා. ඒකෙදි මම මෙන්න මේ හදපු බැටරි පැක් එක තමයි යූස් කරන්න ඉන්නේ. ඔයාලත් මේ වගේ බැටරි පැක් එකක් හදලා තියාගත්තොත් ඔයාලටත් ඒ වීඩියෝ එක දැම්මට පස්සේ පාටි බොක්ස් එකක් හදාගන්න පුළුවන්. මේ වීඩියෝ එක බලලා ඊළඟට එන්න තියෙන මෙන්න මේ මොඩියුල් එකේ වීඩියෝ එකක්. ඒ මොඩියුල් එකේ වීඩියෝ එක බලන්න ඕන නම් channel එක subscribe කරලා තියාගන්න. ඔයාලගේ යාළුවෝ ඉන්න ඕන ඉලෙක්ට්‍රොනික සම්බන්ධ දේවල් හොයන මේ වගේ දේවල් වලට කැමති යාළුවෝ ඉන්න ඕන වීඩියෝ එක share කරන්න එයාලට දැනගන්න. අපි ඉස්සරහට සුපිරි වැට් ටිකක් කරන්න ඉන්න අපේ channel එක හරහා giveaways එහෙමත් දෙන්න තියෙනවා. ඔයාලා channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න. අපේ TikTok account එක අපි අලුතෙන් හැදුවා අපේ channel එකට. ඒකේ link එකත් මම description එකේ දාලා තියෙනවා. ඒකත් follow කරලා තියාගන්න. ඒක හරහා තමයි අපි giveaways සම්බන්ධ details යල්ලා දෙන්නේ. අපේ TikTok account එක හරහා තමයි. ඔයාලට giveaways වලින් win කරන්න පුළුවන් ඒ TikTok account එක follow කරලා තියාගන්න. අපි දැන් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක like එකකුත් දාන්න. channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා මෙන්න මේ ට්‍රාන්ස්මීට් එක හදන වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒකත් අපේ channel එකට ගිහින් බලන්න පුළුවන්. මම මීට කලින් වීඩියෝ එකක් කරා මේ ට්‍රාන්ස්මීට් එකේ. මේක මීටර 80ක් දුර වැඩ කරන ඔයාලට FM රේඩියෝ එකේ තියෙන channel එකක් ජෑම් කරලා මේක හරහා FM රේඩියෝ එකෙන් කතා කරන්න පුළුවන්. ඔයාලට මේක මිලදී ගන්න පුළුවන්. මේ පල්ලෙහා දාලා තියෙන WhatsApp number එකට message එකක් දාන්න. ඒ වගේම අපේ channel එකේ කරලා තියෙන හැම amplifier එකක්ම හැම module එකක්ම ඔයාලට අපෙන් cash on delivery විදියට ඉස්සරහදී මිලදී ගන්න පුළුවන්. දැන්ට තියෙන bank payment විතරයි. දැන්ට ඕඩර් එකක් දාලා මිලදී ගන්න නම් ඔයාලට බැංක් එකට සල්ලි ඩිපොසිට් කරලා ගෙදරටම ඕඩර් එක දාලා ඩෙලිවරි සහිතව ගෙන්න ගන්න පුළුවන්. Promise you catch me.